හයි ගයිස් කොහොමද ඉතින් ඔන්න මම මගේ වොයිස් එක කරන පළවෙනි බ්ලොග් එක. ඉතින් අද සෙනසුරාදානේ. අද ඉතින් මායි මගේ යාළුවයි පොඩි ගමනක් ගියා. ඉන්නකො බලන්න අපි කොහෙද ගියේ කියලා. ඉතින් ඔන්න උදේ පාන්දර අපි නැගිටලා කොළඹ කොටුවට ආවා. ඇවිල්ලා අපි දැන් යන්නේ ගාල්ලේ. ගාල්ල කොටුව බලන්න. මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් යාළුවත් එක්ක ඔන්න නැගලා උදේ ඉතින් කෝච්චියේ ගිහිල්ලා ඔන්න ඉතින් අවසානයේ අපි ගාල්ලට ආවා. ගාල්ලට ඇවිල්ලා ගාල්ලේ ඇවිදලා කරලා ලස්සන බැලුවා. ඉතින් ඔය යන ගමන් වීඩියෝ දෙක තුනක් කරා, ෆොටෝ ටිකක් ඇහුවා. ඔය එක එක විකාර දේවලුත් ටිකක් කරා ඉතින් කරලා ඉතින් නිදහස ආවා. මේ තියෙන්නේ ඉතින් ඇත්තටම මාර view එකක් තියෙනවා මෙතන. මොහොත කියන්නේ ඇත්තටම ප්‍රශ්න අමතක කරගන්න පුළුවන් තැනක් නෑ. ඔය ඉන්නේ මම පොඩ්ඩක් ඉතින් දඩබ්බරයා හිතුවක්කාරයා. මට මේ යාළුවා යනකම් බැන්න මල්ලි මෙහාට එන්න වැටෙයි කියලා. මගේ දාංගලෙත් පොඩ්ඩක් කඩීනේ. ඉතින් ඔන්නම කළා. ඊට පස්සේ ගියා සමුද්‍ර කෞතුකාගාරට ගිහිල්ලා දවල්ට කාලා ඔන්න ඉතින් අපි දැන් එන්න කියලා තමයි ලෑස්තුනේ. 3:44ට ට්‍රේන් එක තිබ්බා. ට්‍රේන් එකේ නැගලා ඉතින් අපි දෙන්න දැන් එන්න තමයි හදන්න. අපි දැන් හැමෝටම ටටා බායි කියන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ටටා බායි කිව්වා. ටටා බායි කියලා සන්ෂයින් එකත් බලාගෙනම ට්‍රේන් එකේ එන ගම බලාගෙන ඇවිල්ලා ඔන්න ඉතින් ලස්සන ෆොටෝ එකක් ගත්තා සන්ෂයින් එකේ. මා ලස්සනයි. ඊට පස්සේ ඔන්න ඉතින් අපේ ගමන මෙතනින් නිමා කරා.